Hi guys, අපි දැන් කතරගම යන ගමයි. ඔන්න ඉතින් අපි ආවා කතරගම. දැන් අපි කිරිවෙහෙරට දැන්නේ. දැන් ඉතින් අපි මුලින්ම කිරිවෙහෙරට හරි දේවාලට හරි බලන්න ඕන ගිහලා අම්මලා මැණික් ගඟේ බැහැලා එහා පැත්තේ ඉඳන් එනවා. අර එන්නේ අම්මලා. ඉතින් අපිත් යනවා. මැණික් ගඟේ පොඩක් කකුල් දෙක හොදගෙන කරගෙන තමයි යන්නේ ඉතින් දේවාලට. අම්මයිලා මල්ලිලා කට්ටියම එනවා. අර අපේ හැපිය වඩාගෙන ඉන්නේ මල්ලි. ඉන්නේ. අන්න තිබ්බා. ඒ ගලක් උඩින් තිබ්බා. හැපියව. ඉතින් අපි කතරගම දේවාලයේ ඉන්නේ. ඔමින් එන කට්ටියලා ඊට පස්සේ අපි ගියා ඔන්න කතරගම කිරිවෙහෙරට. ඉතින් අපිට කිරිවෙහෙරට ඇතුල් වෙන තැනදීම අනංග කෙනෙක්ද අක්කා කෙනෙක්ද දන්නේ අපිට එයා එතන මල් වගේක් යන හැමෝටම නොමිලේ දෙනවා. ඉතින් අපි එතනනුම් මල් ටිකක් අරගෙන කිරිවෙහෙර වැඳ පුදා ගන්න ගියා. ඉතින් දැන් අපි මේ යන්නේ කතරගම වැඳ පුදාගෙන සෙල්ල කතරගමට. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ සෙල්ල කතරගම. මේක තමයි සෙල්ල කතරගම දේවාලය. මේ දවස් ටිකේ නම් සෙනග පොඩ්ඩක් අඩුයි. පහුගිය දවස්වල අර කතරගම පෙරහැරටත් එක්ක සෙනග ගොඩක් හිටියානේ. මේ අර සෙනසුරාදා ඉරිදත් ආ වුණා. දැන් ඒක ඉවරලා දැන් පෙරහැර ඉවරලා දවස් 4ක් වගේ වෙන්නේ. ඒක නිසා මේ දවස්වල පොඩ්ඩක් සෙනග අඩුයි. කොහෙද පූජා කරන්න තියෙන්නේ? මෙතන තියමු. මෙතන. මම තියමු. කියලා තන වෙන්නේ. මේ මෙතන තියමු. අතනින් යන්න. හා. එන්න. මම. යා. ඔන්න ඉතින් සෙල්ල කතරගම ඇවිල්ලා නම් අපි සෙල්ල කතරගම යන්න හදන්නේ. ඉතින් ඊළඟට යන තැන ගැන ටක් ගාලා වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් අපිත් එක්ක හැඳි සිටින්න.